කරවිල කන්න සමහරු අකමැති. ඒ කරවිල තිත්ත නිසා හොඳ දෙයක් ලබා ගන්න මහන්සි වෙන්න ඕනේ කියලා කියමනක් තියෙනවා. ඒ වගේම තමයි කරවිලවල තියෙන ගුණය ලබා ගන්න නම් කරවිල කන්නම වෙනවා. ඒකයි අපි මේ වීඩියෝව ඔයාලට පෙන්වන්න හිතුවේ. මේකෙන් කරවිලවල තියෙන ගුණය ඔයාලට හොඳට හිතර ගන්න. ලංකාව වගේ රටක නිකන්ම වැවෙන කරවිල අපට අගේ නැති වුණාට යුරෝපයේ බොහෝ රටවල කරවිල විශාල මුදලකට විකිරෙනවා. ඒ ඇයි කියලා ඔයාලට මේ වීඩියෝව බැලුවම වැටහෙවි. කරවිල බොහෝ රෝගවලට ගුණදායකයි. අධිරුධිර පීඩනය, ඔග්ගඩුවල ගල් සෑදීම, අධික කොලෙස්ටරෝල්, පාචනය, මැලේරියාව, උණ, ආර්තව වේදනාව, උදර වේදනාව, නොයෙක් ආසාදන, අර්ශස් වැනි බොහොමයක් රෝග ඒ අතර වෙනවා. විශේෂයෙන් දියවැඩියාව සහ පිළිකා වළක්වා ගැනීමට කරවිල නොවරදින බෙහෙතක් කියලා කියන්න පුළුවන්. කරවිලවල ශරීරයට හිතකර ප්‍රෝටීන, පෙප්ටයිඩ, ඇල්කලොයිඩ, ග්ලයිකොසයිඩ් වැනි සංඝටක අන්තර්ගත වෙනවා. රුධිරයෙන් සෛල තුළට ග්ලූකෝස් අවශෝෂණය වීම වේගවත් කිරීමක් සිදු වෙනවා. මේ නිසා රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය පහළ යනවා. දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ ප්‍රක්ටෝසමයින් මට්ටම සැලකිය යුතු අන්දමින් පහළ දැමීමට කරවිල ග්‍රෑම් 2ක ප්‍රමාණයට හැකියාවක් තියෙන බව සොයාගෙන තියෙනවා. මෙය මෙට්ෆොමින් ග්‍රෑම් 1ක ක්‍රියාවට සමානයිලු. සදාකාලිකව දියවැඩියාවෙන් වැළකී සිටීමට දිනපතා කරවිල ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙන බව පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා. කරවිල අමුවෙන් කෑම ගුණදායක බව තමයි මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වෙන්නේ. කරවිල යුෂ මිදිකා පානය කරන්නත් පුළුවන්. තිත්තයි තමයි. ඒත් අමාරුවෙන් හරි පුරුදු වුණොත් හොඳයි කියලා තමයි අපි නම් කියන්නේ. ඉතින් අපි අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුවබර දිවියක්. මෙවන් වැදගත් වීඩියෝ දිනපතා නරඹන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.